හරි සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අ, අපේ දැනට ඉන්නේ පාර්ශවයන්ලා 9 දෙනෙක්. අපි තව විනාඩි 2-3ක් විතර බලමු. බලලා 8යි 10 වෙද්දි පටන් ගමු අපි ක්ලාස් එක. හරි. එහෙනම් කියලා කියනවා. අපි පටන් ගමු එහෙනම්. අද අපේ කෝස් එකේ 4 වෙනි දවස. Word, Excel, PowerPoint වල 2 වෙනි දවස. අපි එදා මේ කතා කරා Word වල කොහොමද පිච් එකක් ඇඩ් කරගන්නේ, පේජ් එකක් හදාගන්නේ, එතකොට ෆොන්ට් ස්ටයිල් එකක් දාගන්නේ කොහොමද, ෆොන්ට් කලර් එකක් දාන්නේ කොහොමද, එතකොට ෆොන්ට් එකේ අකුරු වල සයිස් එක වෙනස් කරගන්නේ කොහොමද, එතකොට ෂේප් එකක් අරගෙන ඒක උඩ ටයිප් කරන්නේ කොහොමද, මේ වගේ දේවල් ගොඩක් අපි කතා කරා. මොන හරි ඒ වගේ ගැටලු තියෙනවා නම් ඔයාලා කියන්න. අද අපි කතා කරමු එහෙනම් පේජ් එකකට හෙඩර් එකක්, ෆුටර් එකක්, එහෙම නැත්නම් පේජ් නම්බර් එකක් කොහොමද දාන්නේ කියලා. හරි. ස්ක්‍රීන් එක ඔක්කොටම පේනවද? ස්ක්‍රීන් එක පේනවද? හරි. අපි ඉස්සෙල්ලාම Word එක ඕපන් කරගන්නවා. Word එක ඕපන් කරගන්නත් මම කිව්වා එක්කෝ මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන අයිකන් එක, එහෙම නැත්නම් මෙතන යට ටාස්ක් බාර් එකේ තියෙනවා. ඒක ක්ලික් කරාමත් ඕපන් වෙනවා. එහෙම නැත්නම් මෙතන සර්ච් බාර් එකේ Word කියලා ගැහුවාම Word කියලා ගැහුවාම මෙතන Word එක තියෙනවා නම් අපිට ඕපන් කරගන්න පුළුවන්. හරි. අපි මෙහෙම ඕපන් කරගත්තු ෆයිල් එකක් මෙතන මේ තියෙනවා blank document මම ඔයාලට ගිය සතියේ කියලා දුන්නා. මෙතන තියෙනවා themes අපි ඒව නෙමෙයි ගන්නෙ. අපි ගන්නෙ blank document එකක්. හරි. අපි මේ blank document එක උඩ ඩබල් ක්ලික් කරාට පස්සේ මේ වගේ අපිට මේ page එක එනවා. මේ page එකේ අපි ඉස්සෙල්ලාම හෙඩර් එකක් කොහොමද ගන්න කියලා බලමු. හරි. මෙතන මේ තියෙනවා මේ රිබන් එකේ මෙතන ඉන්සර්ට් කියලා ටැබ් එකක්. ඒ ඉන්සර්ට් ටැබ් එකේ මෙතන තියෙනවා header and footer කියලා කමාන්ඩ්ස් ටිකක්. එතන තියෙනවා මේ header, footer, page numbers කියලා මේ කමාන්ඩ්ස් තුනක්. ඒකේ අපි දැන් අපිට head ඉස්සෙල්ලාම කියමු header එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. මම චුට්ටක් සරලව කියන්නම්. header එකක් කියන්නේ අපි මොකක් හරි ඩොකියුමන්ට් එකක් ගහනවා නම් අපේ අනන්‍යතාවය මොකක් හරි පියවකන්න හිතන්නකෝ දැන් අපි මේ ක්ලාස් එකේ මොන හරි ඩොකියුමන්ට් එකක් වලට print කරනවා කියලා. එතකොට අපේ Smart Tech Academy කියලා අපිට මේ හැම page එකකම මෙතන මේ උඩින් එන්න ඕනේ.
හැම පිටුවකම එන්න ඕනේ. අපි එතකොට එක්කෝ හැම පිටුවකටම ගිහිල්ලා මේක අපේ ස්මාර්ට් ඇකඩමි ස්මාර්ට් ටෙක් ඇකඩමි කියලා මේ ටයිප් කරන්න ඕනේ. එහෙම නැතුව අපි දැන් මෙහෙම මේ පේජ් එකේ යටටම ගියාම තව අලුත් පේජ් එකක් එනවනේ. ඒ පේජ් එකටත් ආපුහම මෙතන අපේ ඒ හෙඩර් එකේ එන්නේ කොහොමද කියලා තමයි දැන් මේ හදන්න යන්නේ. මෙතන මේ ඉන්සර්ට් ටැබ් එකේ හෙඩර් කියලා කමාන්ඩ් එකක් තියෙනවා. ඒක ඔහොමලා ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ තියෙනවා built in කියලා කීපයක්. ඒ කියන්නේ එයාලා දීලා තියෙන ඒවා මෙතන අපිට තෝරලා ගන්න පුළුවන් අපි කැමති එකක්. හිතන්නකෝ මම ගන්නවා මේක කියලා. ඒ අරගෙන ඒක ක්ලික් කරන්න. එතකොට එනවා මෙතන මේ document title කියන එකට මම දානවා smart academy. smart tech academy. ස්මාර්ට් ටෙක් කියලා දැම්ම කියන්නකෝ. ඔන්න හරි හෙඩර් එක හරි. එතකොට දැක්කද මේක මෙහෙම ක්ලික් කරාම මේ ඇක්ටිව් වෙලා වගේ තියෙනවා. ඊට පස්සේ ආයෙ අපි මේ ડોකියුමන්ට් එකට ආවට පස්සේ මේ ඇක්ටිව් ගතිය නැති වෙනවා. බලන්න ඊළඟ පේජ් එකට යන්නකෝ. මේ මං කිව්වා වගේ ආය ඒ හෙඩර් එක මෙතෙන්ට මේ වැටෙනවා. එහෙම අපිට ඕන තරම් පිටුවලට පල්ලෙහාට යන්න අපිට අවශ්‍ය දේ එකම පිටුවේ උඩ පෙන්වන්න ඕන නම් මේ හෙඩර් කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා ડોකියුමන්ට් එකක් හදාගන්න පුළුවන්. එතකොට මේ ෆුටර් කියන්නේ මොකද්ද? ෆුටර් කියන්නේ අර වගේම තමා ෆුටර් කියන්නේ මේකේ දැන් මේ හෙඩර් කියන්නේ මේ ડોකියුමන්ට් එකේ උඩනේ. ෆුටර් කියන්නේ මේ ડોකියුමන්ට් එකේ යට. බලන්නකො මේ ක්ලික් කරලා ෆුටර් කියලා ඔයාලත් ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් නම් හොඳයි. මාත් එක්කම කරන්න. මෙතන මේ ෆුටර් කියන එක ක්ලික් කරන්නකො. ඒ ක්ලික් කරාම මේ එයාලා දින ටෙම්ප්ලේට්ස් එහෙම තියෙනවා. මම මේක ගන්නම්කො. ස්මාර්ට් ටෙක් මගේ නමත් එක්ක එයා ඔටෝ අරගෙන තියෙනවා. ඔයාලට ඕන නම් මෙතන දිනේ දාන්න පුළුවන්. මේ ක්ලික් කරාම ඕන තරම් පේජ් වලට ඊළඟ පේජ් එකට ආවත් මේ හෙඩර් එකක් තියෙනවා ෆුටර් එකක් තියෙනවා. හරි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ හෙඩර් ෆුටර් කියන දේ. පොඩ්ඩක් තේරුණා මැසේජ් එකක් දාන්නකෝ තේරුණාද නැද්ද කියලා. කට්ටිය නැද්ද? නිදිද? මොකද? හරි. තේරුණා කියලා කෙනෙක් කියනවා. එහෙනම් තේරෙන්නේ නැති. ම්ම් අපි දැන් මේ දාගත්තු හෙඩර් එකක් ෆුටර් එකක් අයින් කරන්නේ කොහොමද? ඒකත් ඕනේ කියන්නකො දැන් හිතන්නකො දැන් අපි මේක දැම්මම අපිට හිතෙනවා මේ හෙඩර් ෆුටර් ඕනේ නැහැ කියලා. අපි එතකොට කරන්නේ මේක උඩ මෙහෙම ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති මේ හෙඩර් ෆුටර් කියලා ටැබ් එකක් ඇක්ටිව් වෙලා තියෙනවා. ඒකේ මේ බලන්නකො කතරයක් දාලා close header and footer close කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්නකො. එතකොට හරි. මේක උඩ මෙහෙම ක්ලික් කරාම මේක සිලෙක්ට් වෙනවා. මේ සිලෙක්ට් වුණාට පස්සේ ඔයාලගේ කීබෝඩ් එකේ ඩිලීට් කී එක ප්‍රෙස් කරන්න. එතකොට ඒක නැති වෙලා යනවා. footer එකටත් එහෙමයි. මේක ඔහොම සිලෙක්ට් කරා රිමූව් මෙතනත් පුළුවන් මේ ටැබ් එක තියෙනවනේ ඉන්සර්ට් එකේ මේ ෆුටර් කියලා කමාන්ඩ් එකක්. ඒකේ මෙතන යටම තියෙනවා රිමූව් ෆුටර් කියලා. ඒක ක්ලික් කරාමත් අයින් වෙනවා. හෙඩර් එකටත් එහෙමයි. එතන ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා රිමූව් හෙඩර් කියන එක ක්ලික් කරාම අපිට ඒක අයින් කරගන්න පුළුවන්. හරි.
අපි බලමු මේ දැන් අපි ඩොකියුමන්ට්ස් හදනවනේ. ලියුම් හදනවා, ඩොකියුමන්ට්ස් හදනවා අපේ ඔෆිසේ වලදී. ඒ ඩොකියුමන්ට් වලට අපිට පේජ් එකක් නම්බර් කරගන්න ඕන කියන්නකෝ. නැත්තම් අපි දන්නේ මේ ඩොකියුමන්ට් එකේ කොච්චරක් පේජ් තියෙනවද print out ගත්තට පස්සේ මේ කීවෙනි පේජ් එකද කොහොමම ලොකු ඒ කියන්නේ මොකක් හරි ගැටලුවක් වුණා කියන්නකෝ අපිට print එකක් ගත්තා print එකක් ගත්ත වෙලාවේ කොල් ටික බිම වැටුණා අපිට ඉතින් මේ හදිස්සියට කොල් ටික එහා මෙහා වුණා පේජ් එක නම්බර් කරලා තිබ්බනම් අපිට මේ පිළිවෙලට ආයේ ඒක හදාගන්න පුළුවන්. එතකොට මේ කොහොමද අපි ඒක කරන්න කියලා බලමු. අර වගේමයි insert ටැබ් එකේ තියෙනවා page number කියලා මෙතන මේ කමාන්ඩ් එකක්. ඒක මෙහෙම ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ top of page, bottom of page එහෙම කියලා මේ දෙකක් තියෙනවා. ඒකේ ඔයාලට මේ උඩින්ම page number එක පෙන්වන්න ඕනේද? යටින්ම page number එක පෙන්වන්න ඕනේද? එතකොට මේ කියන්නේ ප්ලේන් එකක් විදිහටද නම්බර් එකක් විදිහටද එතකොට මේ ප්ලේන් නම්බර් 1 ඒ කියන්නේ වම් පැත්තටද පේජ් එකේ නම්බර් එක එන්න ඕනි මැද්දටද දකුණු පැත්තටද මේ ඒ වගේ ගොඩ මේ තීම්ස් කීපයක් මෙතන මෙහෙම මෙහෙම තියෙනවා මේ මම නම් ගොඩක් වෙලාවට ඩොකියුමන්ට් එහෙම හදද්දී මෙන්න මේ කැටගරි එක යටතේ තියෙන එක තමයි ගන්නෙ මේ ඒ කියන්නේ පේජ් හතරක් තියෙනවා මෙතන පේජ් හතරේ පළවෙනි පේජ් එක දෙවෙනි පේජ් එක තුන්වෙනි පේජ් එක එහෙම කියලත් අපිට මේ හොයාගන්න අඳුරගන්න පුළුවන් ඒක නිසා මම සාමාන්‍යයෙන් ඩොකියුමන්ට් පාවිච්චි කරද්දි මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ ඔයාලා මෙතනින් කැමති දෙයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ පේජ් නම්බර් එක යටින් දානවද මම දැන් මේ පේජ් නම්බර් එක මේ උඩින් දාලා තියෙන්නේ අර ෆුටර් එක වගේම ඔයාලටත් පේජ් නම්බර් එක මේ යටින් දාන්නත් පුළුවන්. මේ ඒකෙත් පේජ් නම්බර් එක අපිට මෙතනින් රිමූව් කරන්නත් පුළුවන්. රිමූව් කරලා ඩොකියුමන්ට් උඩ හිස් ඩොකියුමන්ට් එකට ඔහොම ක්ලික් කරාම සාමාන්‍ය විදිහට නිකන් ෆයිල් එක එනවා. හරි. ඔයාලට මේ තේරෙන්නේ නැති කියලා හිතනවා හෙඩර් ෆුටර් පේජ් නම්බර් කියන සිද්ධිය. හරි. මම ඔයාලට දැන් කියලා දෙන්නම්. කොහොමද හැමෝම දන්නවා ඇති මේ කියන්නේ අපි හදාගත්තු ඩොකියුමන්ට් එක සේව් කරන්න. ඒ සේව් කරද්දිත් අපි සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට සමහර වෙලාවට හිතන්නකො පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකට ප්‍රොඩක්ටිවිටි එකට ඩොකියුමන්ට් එක හදලා එයාලා අප්ලෝඩ් කරන්න කියන්නේ අපි මේ හදන වර්ඩ් ෆයිල් එක නෙමෙයි. එයාලා ඉල්ලන්නේ PDF කියන මේ ෆයිල් කැටගරි එකකින් තමා සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් අප්ලෝඩ් කරන්න කියන්නේ. කොහොමද අපි PDF වලට Word document එකක් සේව් කරන්නේ කොහොමද කියලා බලමු. ඔයාලා දන්නවා ඇති, දන්නේ නැති අයත් ඇති. ඒ හින්දා හැමෝගෙම මේකට මම කියලා දෙන්න. හිතන්නකෝ අපි දැන් මෙහිම මොකක් හරි ඩොකියුමන්ට් එකක් ගෙහුවා. හරි. මේක මට ඕනේ මේ PDF කරලා මැෂින් එකේ සේව් කරන්න. කොහොමද මම ඒක කරන්නේ? මේ හදපු ඩොකියුමන්ට් එක මට PDF කරන්න ඕනේ.
අපි සාමාන්‍යයෙන් ෆයිල් එකක් සේව් කරන්නේ මෙතන මේ ෆයිල් වලට ගිහිල්ලා save as ගිහිල්ලා අපේ මේ PC එකේද අපේ නැත්තම් cloud එකක හරි එහෙම තැනකද කියලා තමා මෙතන මේ දෙන්නේ ලොකේෂන් එක. මම මේ මැෂින් එකේම තමා සේව් කරන්නේ. එතකොට මම මේ this PC කියන එක සිලෙක්ට් කරනවා. this PC එක ඩබල් ක්ලික් කරාම මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා. එතකොට අපිට පුළුවන් ඩෙස්ක්ටොප් එකට නැත්නම් ඩවුන්ලෝඩ් ෆයිල් එකට ඩොකියුමන්ට් ෆයිල් එක මේකට පික්චර් මේ ෆයිල් එකට ෆයිල් එකේ ෆෝල්ඩර් එකේ ෆයිල් එකක් විදිහට එහෙම නැත්නම් අපේ පාටිෂන් කරලා තියෙනවා D කියලා එකක් මගේ නම් මැෂින් එකේ ඒකට සේව් කරන්න පුළුවන්. මම දැනට මේ ඩෙස්ක්ටොප් එකේ ඩෙස්ක්ටොප් එක මෙතනින් තෝරලා මෙතන නමක් දෙනවා ෆයිල් නේම් එකට. මම දානවා 1 2 3 කියලා. දාලා මේක සේව් කරනවා. හරි. මම මේක ක්ලෝස් කරන්න. මේ තියෙන්නේ මම දැන් සේව් කරපු Word document එක. හරි. අපි මේක මේ ෆයිල් එකම PDF එකක් විදිහට සේව් කරන්නේ ආයෙත් ඉස්සෙල්ලා විදිහම ෆයිල් ගියා සේව් මේ මැෂින් එකේ ඩෙස්ක්ටොප් එකේ මම ඩෙස්ක්ටොප් එකේ තෝරගන්නේ ලේසි හින්දා ඔයාලගේ ෆයිල් සේව් කරලා තියෙන තැනකට ඒක සේව් කරන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකේ මෙතන මේ ෆයිල් නේම් එක මෙහෙමම දුන්නා save as type කියලා එකක් තියෙන්නේ මෙතන මේ ක්ලික් කරාම මේ ගොඩාක් මේ ෆයිල් ටයිප්ස් ගොඩාක් තියෙනවා ඒකේ මේ තියෙනවා PDF කියලා ෆයිල් මේ නම ඒක තෝරනවා තෝරලා සේව් කියන බටන් එක ක්ලික් කරනවා ක්ලික් කරාම මේකත් ක්ලෝස් කරගන්නම් මම මේ තියෙන්නේ PDF ෆයිල් එක මේ විදිහට ෆයිල් එක තියෙනවා හරි ඔයාලට තේරුණා නේද PDF එකක් විදිහට කොහොමද ෆයිල් එක සේව් කරන්න කියලා පොඩ්ඩක් ගමන් මේ මෙසේජ් එකක් දාන්න කොහමද මොන හරි ගැටලුවක් තියෙනවා නම් හරි ආයි පාරක් ඒක සේව් කරලා පෙන්නන්න PDF එකේ මෙසේජ් එකක් දානවද හරි මිස් ආයි පාරක් සේව් කරලා පෙන්නන්න PDF එක කටියට මාව ඇහෙනව නේද ඇහෙනවා මේ මිස් ආයි පාරක් සේව් කරලා පෙන්නන්න PDF එක ආයි සේව් කරන්න හරි මම ආයෙ සේව් කරලා පෙන්නන්නම් මේ මම හදාගත්තු Word document එක එතකොට මට මේක PDF එකක් විදිහට සේව් කරන්න ඕනේ මම එතකොට කරන්නේ මෙතන ෆයිල් කියන එත ගිහිල්ලා මෙතනින් ෆයිල් ගිහිල්ලා save as ගිහිල්ලා මේ මට ඕනේ මේ මැෂින් එකට තමයි මේ ෆයිල් එක මේ සේව් කරගන්න ඕනේ. ඒතකොට මම මේක this PC කියන එක කොහොම ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරනවා. ක්ලික් කරාම මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා. එතකොට ඒකේ මේ තියෙනවා වම් පැත්තේ ඩෙස්ක්ටොප් එකටද ඩවුන්ලෝඩ් ෆයිල් මේ ෆෝල්ඩර් එකටද ඩොකියුමන්ට් ෆෝල්ඩර් එකටද පික්චර් ෆෝල්ඩර් එකටද ඔහොම කොට තියෙනවා අපි අපේ මැෂින් එකේ සේව් කරන්න පුළුවන් තැන්. ඒකෙන් මම තෝරලා ගන්නවා ඩෙස්ක්ටොප් කියන එක. ඩෙස්ක්ටොප් කියන එක තෝරලා මෙතන ෆයිල් නේම් එක 1 2 3 කියන එක හිමම තියලා මේ save as type කියන එකේ මෙතන මේ PDF කියන එක දානවා. දාලා මෙතන මේ save කියන බටන් එක ක්ලික් කරනවා. ඒ ක්ලික් කරාම මේ දැන් මම මේ නමින් මේක සේව් කරලා තියෙන හින්දා මේක රීප්ලේස් කරන්නද කියලා අහනවා. සාමාන්‍යයෙන් එහෙම එකම නමකින් එකම තැන මේ ෆයිල්
සේව් කරන්න දෙන්නේ නැහැ. එකම එක්ස්ටේන්ෂන් තියෙන මේ ෆයිල්ස් සේව් කරන්න දෙන්නේ නැහැ. ඒකයි මෙහෙම මේ රීප්ලේස් කරන්නද කියලා අහන්නේ. මම ඕකේ දෙන්නම්. මේ එතකොට PDF එකක් විදිහට මං හදපු ඩොකියුමන්ට් එක සේව් වෙනවා. හරි. මේ අපි ඊළඟට කරමු මේ මර්ල් මර්ජ් එකක්. ඔයාලා අහලා ඇති නේද මර්ල් මර්ජ් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් මට කියන්න පුළුවන්ද මේ ඔයාලා ඒ ගැන දැනුවත්ද කොහොමද කියලා? හරි නේද මේ PDF එක ආයෙ සේව් කරලා පෙන්නන්න කියලා දාලා තියෙනවා. මම දෙපාරක් කියලා දුන්නා. තේරෙන්නේ නැති කියලා හිතෙනවා. හරි මිස්. හරි. හරි. මේල් මර්ජ් ඔයාලා පාවිච්චි කරලා තියෙනවද? ඒ ගැන අවබෝධයක් තියෙනවද කියලා පොඩ්ඩක් මට දැනගන්න ඕනේ. ඒකත් කරලා බලමු. හරි මේ මං කියන්නම්. හිතන්නකෝ දැන් අපිට මේ එකම ලියුමක් තියෙනවා. ඒක කීප දෙනෙකුටම මේ යවන්න ඕනේ. මොකක් හරි එහෙම අවස්ථාවක් ආවා. එතකොට මේ හිතන්නකෝ අපි දැන් එකම පොදු ලියුම කීප නම තනතුර ඒ ටික වෙනස්. එතකොට හිතන්නකෝ අපි දැන් 20 දෙනෙකුට ඒ ලියුමක් යවන්න ඕනේ කියලා. එතකොට 20 දෙනාටම ඒ ලියුම මේ අපි හදාගෙන උඩ ආය නම ගහන්න ඕනේ, ටයිප් කරන්න ඕනේ, එකෙන් එකට වෙනස් කරන්න ඕනේ. ඒ අතරේ හිතන්නකෝ අපි හදාගත්තු ලියුමේ මැද්දේ මොකක් හරි වෙනසක් වුණා කියලා. ඒ වෙනසක් වුණත් මේ අර 20 දෙනාටම මේ ටයිප් කරලා යවන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? අපි එතකොට පාවිච්චි කරනවා මේ merge merge කියන ෆන්ක්ෂන් එක. මිස්ටර් රවීන්ද්‍ර මොකක් හරි ඩෙස්ක්ටොප් එකේ ප්‍රශ්නයක්ද? ඔයා මේ ඩෙස්ක්ටොප් එක ෂෙයා කරන්න එතකොට හරියනවා. පොඩ්ඩක් ඉන්න.
හරි. අපි මේ බලමු මේ මම මේ ලේසියට ලියුමක් හදාගෙන ඇවිත් තියෙනවා. මොකද වෙලා නැති හින්දා ටයිප් කර කර ඉන්න මට මේ පුහුණු වැඩසටහන ගැන මේ නිලධාරීන් කීප දෙනෙක්ව දැනුවත් කරලා ලියුමක් යවන්න ඕනේ. එතකොට එයාලගේ තනතුරු වෙනත් තනතුරු එයාලා ජොයින් වෙන කෝස් එක වෙනත් ඒ කියන්නේ විවිධ මේ එක එක වෙන වෙන කෝස් තියෙන්නේ. එතකොට එයාලව මේකට සම්බන්ධ වෙන්න මෙහෙමයි තියෙනවා කියලා දැනුවත් කරලා ලියුමක් යවන්න ඕනේ. මම මේ හින්දා ලියුමක් මේ කලින් මම ටයිප් කරගත්තා නිකන් කොහොමද කරන්න කියලා බලමු. මෙතන මේ තියෙනවා මේලින් කියලා ටැබ් එකක්. ඔයාලා ඒකට යන්න. ඒකට ගියාම මේ බලන්නකො මේ මුකුත් ඒ කියන්නේ ඇක්ටිව් නැහැ. මේ දෙකක් විතරක් ඇක්ටිව් වෙලා වගේ තියෙනවා. මෙතන තියෙනවා start mail merge letter email එහෙම කියලා එකක්. මෙතන තියෙනවා select recipient කියලා එකක්. මම මේ select recipient කියන එක තෝරලා මේකේ තියෙනවා use an existing list කියලා එකක්. මම මේ ඔයාලට මේක පෙන්නන්න ලේසි හින්දා සහ කාලය ගත වෙන හින්දා මම මේ Excel ෆයිල් එක මෙන්න මේ වගේ මේ නිකන් ටයිප් කරගෙන ආවා නමයි තනතුරයි හැඳුනුම්පත් අංකය පුහුණු වැඩසටහන දිනය කොහෙද තියෙන්නේ කියලා ස්ථානය. එතකොට මේ මෙන්න මේක තමයි මේ Excel ෆයිල් එක. ඔයාලත් එහෙම මේ ටයිප් කරගන්න. එතකොට අපිට ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. හරි. මම මේ Excel ෆයිල් එක ක්ලෝස් කරන්නම්. මම මේ Excel ෆයිල් එක සේව් කරලා තියෙන්නේ මේ ඩෙස්ක්ටොප් එකේ new folder එකක් හදලා තියෙනවා. මේ මම ඔයාලට පෙන්නපු ලියුම මේ මම දැන් ඔයාලට පෙන්නපු Excel ෆයිල් එක. මම මෙහෙම folder එකක් හදලා ඒ ලියුම් දෙකයි ලියුමයි Excel ෆයිල් එකයි මේකට copy කරලා තියෙන්නේ. හරි. අපි මේ මෙතෙන්ට යමු. මම මේ ගිහිල්ලා මේ mailing වල select recipients වල use an existing list කියන එකට යනවා. ඒකට ගියාම මේ වගේ dialog box එකක් එනවා. මෙතනින් මේ කියන්නේ අර මම desktop එකේ save කරපු Excel file එක මෙතෙන්ට දෙන්න කියලා තමයි මේ කියන්නේ. ඒතර මම තෝරනවා desktop එකේ new folder එකේ merge කියලා මම Excel file එකක් හදලා තියෙනවා. ඒක තෝරලා open කියලා දෙනවා. එතකොට එනවා මේ වගේ මේ dialog box එක. අර මම හදපු මේ මොකද්ද Excel file එක select වෙලා තියෙන්නේ. මෙතන මේ තියෙනවා මේ පොඩි tick mark එකක් දාන්න එකක්. First row of the data contains columns headers කියලා. ඒ කියන්නේ මෙන්න මේ මෙන්න මෙතන මේ තියෙන මේ නම, තනතුර, හැඳුනුම්පත් අංකය, පුහුණු වැඩසටහන දිනය කියලා කියන්නේ. අන්න ඒ ගැන තමයි මේ මෙතනින් මේ කියන්නේ. එතකොට මේක මෙතන මේ ටික් මාක් එක දාන්න. දාලා ඕකේ බටන් එක ක්ලික් කරන්න. මේක හඬ දෝංකාර දෙනවා. මේකේ හඬ දෝංකාර දෙනවා. දකින්න මොකක් හරි පොඩි ප්‍රශ්නයක්. සමා වෙන්න මොකක් හරි පොඩි ප්‍රශ්නයක් එනවා ඉර එකක්. අපි බලමු මොකද්ද කියලා.
හරි. ඒක ක්ලික් කරාම මම මොකද මේක මෙතන මේ ඒ Excel ෆයිල් එක ඕපන් කරලා තිබ්බේ. ඒකයි එතන දුන්නේ නැත්තේ. මම ඒක දැන් ක්ලෝස් කරලා මේ ඇඩ් කරාම මේක ආවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ලියුම් වලම insert merge ඒ කියන්නේ write and insert field කියලා ටැබ් එකක්. මේ කමාන්ඩ් එකක්. ඒකේ insert merge field කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරනවා. ඒ ක්ලික් කරාම මෙතන මේ පේන්නන්නේ නම් තනතුර හැඳුනුම්පත්යක් පුහුණු වැඩසටහනේ දිනේ ස්ථානය කියලා කියන්නේ මේ මම මේ Excel ෆයිල් එකේ හදාගත්තු මෙන්න මේ විස්තර ටික තමයි මේ ටික තමයි ඔය කියන්නේ. හරි. එතකොට මම මෙතෙන්ට ගිහිල්ලා නම කියන එක අයින් කරන්න. නම hello තනතුර දෙනවා. පස්සේ මෙතන දෙනවා පුහුණු වැඩසටහන මොකක්ද කියලා. දැන් හරිද ඊට පස්සේ මෙතනත් කියනවා පුහුණු වැඩසටහන කියලා. පුහුණු වැඩසටහන එන්න ඕනේ. ඊට පස්සේ දිනයට එතන දිනය දෙනවා. ස්ථානය එතන ස්ථානය තෝරලා දුන්නා. ඊට පස්සේ ID නම් එක ගේන්න කියලා තියෙනවා. ඒක නිසා නෑ හරි එතන ඒක ඕනේ නෑ. හැඳුනුම්පතට ගෙන ඉන්න. කියලා කියනවා. ඊට පස්සේ මෙතනින් අපිට බලන්න පුළුවන් රිසල්ට් එක කොහොමද කියලා. AB සිරිපාල සමාජ සේවා නිලධාරී. අපි බලමු අර Excel ෆයිල් එකේ කොහොමද තියෙන්නේ කියලා. හරි. AB සිරිපාල සමාජ සේවා නිලධාරී. එයා යන්නේ ආබාධිත නැත්තන්ගේ අයිතිවාසිකම් කියන මේ පුහුණු වැඩසටහනට. බලමු. මේ තියෙන ආබාධිත නැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන. මේ මෙතනත් අපි දැම්මනේ මේ පුහුණු වැඩසටහනේ නම මොකක්ද දාන්න ඕනි කියලා. මේ වෙట్లా තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ තියෙනවා මේ ඊගාව නිලධාරියාව බලා ගන්න පුළුවන් මොනවද කී කොතෙන්ටද එයා මොන ට්‍රේනින් එකටද යන්නේ එමෙම කියලා මේ මම මෙතන මේ ඇඩ් කරලා තියෙනවා 6 දෙනෙක්ව ඒ 6 දෙනාගේම තොරතුරු මෙතන ලියුම් 6ක් විදිහට මේ අපිට දාගන්න පුළුවන් ඊට පස්සේ මේක ඔයාලා බලලා මෙතන තියෙන finish and merge කියලා ඒක කරලා edit individual document කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ වගේ dialog box එකක් එනවා. මේ dialog box එකේ merge record all කියන එක select කරලා okay button එක press කරන්න. එතකොට මේ බලන්න ඔයාලට මේ මෙතන නිලධාරීන් 6 දෙනාට 1 2 3 4 5 6 6 දෙනාට මේ ලියුම් 6ක් ගිහිල්ලා තියෙනවා. මේ ABCD පාලගේ ලියුම තියෙනවා. සුනීතා කුමාරි රොහාන් පීරිස් මෙතන මේ ඔයාලට
පේජ් ඉන්නේ කියලා එකම ලියුම වෙනස් කරලා මේ ලියුම් හදන්න මේකට කරන්න මෙන්න මේ මට නම් මේක අපිට පැහැදිලි වැඩි නෙමෙයි. වෙන්න පුළුවන්. ඒක මේ වලින් ලියුම් පුළුවන්. දන්නේ ආයි කරන්න ඕනේ කියලා. නේද? නේද? එහෙනම් ඒක තමයි මෙසේජ් එකක්වත් මොනවද? මිස්ටර් රවීන්ද්‍ර මාව ඇහෙනව නේද? මිස් අනේ මේ චුට්ටක් ඔයා කියපු ටික පැහැදිලිව ඇහුන්නේ නැහැ. මම හිතන්නේ සිග්නල් ඉෂුව එකක් තිබ්බා. ආයෙමත් චුට්ටක් ඒ ටික කරමුද? හිමාලි මිස් මං හිතන්නේ ඔයා ඒ කරපු ටික ඇහුන්නේ නැහැ. සිග්නල් ඉෂුව එකක් තිබ්බා. ආපහු නැවත ඒ ටික චුට්ටක් කරමුද? මාව ඇහෙනවද? සිග්නල් ප්‍රශ්නයක් වගේ කියලා කියනවා. මාව ඇහෙනවද? මට පොඩ්ඩක් chat box එකට දාන්නකෝ ඇහෙනවද නැද්ද කියලා. ඒක පැහැදිලිව ඇහුන්නේ නැහැ මිස්. පැහැදිලිව ඇහුන්නේ නැහැ ඒ කොටස. හරි ඔයාලට මේ තේරුණාද මං කියපු එක ආයෙ කරන්න ඕනේද මර්මේජ් එක චුට්ටක් ඒකත් දාන්නකෝ ටෙක්ස්ට් බොක්ස් එකට හරි හරි මම මර්මේජ් එක ආයෙ කරන්න පොඩ්ඩක් සිග්නල් ප්‍රශ්නයක් නිසා ඇහෙන්නේ මදි ගතියක් කියලා කිව්වා. ඔයාලට මම ආයෙ මර්මේජ් එක කොහොමද කරන්න කියලා දෙන්නම්. අපි සාමාන්‍යයෙන් මර්මේජ් එකක් කරන්නේ එකම ලියුමක් හිතන්නකෝ නිලධාරීන් කීප දෙනෙකුට යවන්න ඕනේ. විවිධ මොකක් හරි වෙන කාරණයක් කියලා හරි ඒජ් 46ක 6ක් තියෙනවා. ඒ 46ට යවන්න ඕනේ. අපි එහෙම ලියුමක් හදුවොත් හිතන්නකෝ අපි යවන එක්කෙනා ගැන කියලා 46 පාරක් ලියුම මේ ටයිප් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ උඩ වෙනස් කරන්න ඕනේ. එතකොට බැරිලාකත් මේ අන්තර්ගතයේ මොකක් හරි වෙනස් කරන්න කරුණක් තිබුණොත් එහෙම මේ ඒක අපිට මිස් වෙන්න පුළුවන්. අපි අතින් කවර තැනත් වැරදි සිදුවීම් අතපසුවීම් වෙනවා. ඒක නිසා. එතකොට මේ මර්ල් මර්ජ් වගේ දෙයක් අපි පාවිච්චි කරාම අපිට මේ නිවැරදිවම ලියුමක් හදලා කීප දෙනෙකු කියන්නේ ලොකු පිරිසකට එකම ලියුම ඒ ලියුමේ අන්තර්ගතයේ ටික වෙනස් කරලා යවන්න පුළුවන්. අපි කොහොමද ඒක කරන්න කියලා බලමු. මම ඔයාලට මේ වෙලාවත් වැඩියෙන් යන නිසා මම හදලා තියෙනවා. මම මේ ලියුම ටයිප් කරලා තියෙනවා. මට මේ ලියුම තමයි ඕනේ. මේකට මේල් මර්ජ් එකක් දාගන්න ඕනේ. මම ඉස්සෙල්ලාම මෙතන මේ රිබන් එකේ තියෙනවා මේලින් කියලා ටැබ් එකක්. ඒක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාම මෙතන මේ දෙකක් කරුණකොට අනික ඔක්කොම
මේ ඉනෙක්ටිව් වෙලා තමයි තියෙන්නේ. ඇක්ටිව් නැහැ. එතකොට මම මේකේ මේ තියෙනවා start mail merge කියලා එකක්. ඒකේ මේ letter, email, envelope, labels, directors කියලා තමයි තියෙන්නේ. මම ඒකට යන්නේ නැහැ. ඒ command එකට යන්නේ නැහැ. මම යනවා මේ select reception recipient කියන එකට ක්ලික් කරනවා. ඒ ක්ලික් කරාම මෙතන තියෙනවා type a new list කියලා එකක්. use an existing list කියලා එකක් තියෙනවා. නැත්තම් තියෙනවා choose from outlook contacts කියලා එකක්. මම ඔයාලට මේක පෙන්වන්න ලේසි හින්දා මම මෙන්න මේ වගේ Excel ෆයිල් එකක මෙන්න මේ වගේ chart එකක් හදාගෙන තියෙනවා. මේකේ මුකුත් දෙයක් නැහැ. මේකේ තියෙන්නේ නමයි, තනතුරයි, නම, තනතුර, හැඳුනුම්පත් අංකය, පුහුණු වැඩසටහන, දිනය, ස්ථානය. මෙන්න මේවා මේ ෆීල්ඩ් කීපයකට තොරතුරු ටිකක් පුරවලා තමයි මේ තියෙන්නේ. හරි. මම මේ Word document එකට ගිහිල්ලා මෙතනින් මේ use an existing list කියලා එක ක්ලික් කරනවා. ඒ ක්ලික් කරාම මෙතනින් තෝරලා කියන්නේ මම අර Excel ෆයිල් එක මෙතෙන්ට මේ දෙන්න කියලා තමයි මෙයා මේ කියන්නේ. මම එතකොට කියන්නේ මෙයාට ඩෙස්ක්ටොප් එකේ තියෙනවා merge කියලා Excel ෆයිල් එකක්. ඒක ඕපන් කරගන්න කියලා කමාන්ඩ් එක දෙනවා. එතකොට මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා. මේ ඩයලොග් බොක්ස් එක මේ sheet 1 කියලා කියන්නේ මම දැන් මේ පෙන්නපු Excel ෆයිල් එක. එතනින් මෙතන තියෙනවා මේ ටික් මාක් එකක් දාන්න මේ එකක් first row of the data contains columns headers කියලා. ඒක ටික් මාක් එක දාන්න ඕනේ. ඒකට හේතුව තමයි මෙතන මේ කියන්නේ මේ Excel ෆයිල් එකේ මම මේ කියන name නම තනතුර හැඳුනුම්පත් අංකය පුහුණු වැඩසටහන දිනය ස්ථානය අන්න ඒ ගැන තමයි මේ මෙතනදී මේ ටික් මාක් එක දාන්න ඕනේ ඒ කරුණු වල නිසා මම මේ ටික් මාක් එක දාලා ඕකේ බටන් එක ප්‍රෙස් කරනවා එහෙම කරාට පස්සේ මේ බලන්නකෝ අර ඇක්ටිව් නැතුව වගේ තිබ්බ මේ මර්ලින් කමාන්ඩ් මේ එක මේ ටැබ් එක ඇක්ටිව් වෙලා තියෙනවා. එතන තියෙනවා මෙතන insert field කියලා එකක්. right and insert field කියන command එක යටතේ තියෙනවා insert merge field කියලා එකක්. ඒකේ මෙතන මේ drop down එක පොඩ්ඩක් ක්ලික් කරාම මේ බලනකො නම තනතුර හැඳුනුම්පත් අංකය පුහුණු වැඩසටහන දිනය ස්ථානය. අර මම මෙතන මේ fill කරපු තොරතුරුමයි මෙතෙන්ට මේ ඇවිල්ලා තියෙන්නේ. මම මේ පින්ව කරපු තොරතුරුමයි මෙතෙන්ට මේ ඇවිල්ලා තියෙන්නේ. එතනින් මම නම දෙනවා. ඊට පස්සේ enter key එක press කරලා තනතුර කියන එක දෙනවා. එතකොට මේ විෂය කියන තැනට මෙතනින් දෙනවා මම පුහුණු වැඩසටහනේ නම. පුහුණු වැඩසටහනේ නම දුන්නා. ඊට පස්සේ මෙතනත් මම මේ හදාගත්තා මෙතෙන්ටත් පුහුණු වැඩසටහනේ නම එන්න ඕනේ. ඒක නිසා මෙතෙන්ටත් පුහුණු වැඩසටහනේ නම දුන්නා. දීලා ඊට පස්සේ මෙතන මේ දිනයටත් මෙතනින් insert merge field වලට ගිහිල්ලා දිනය දුන්නා. ස්ථානය කියන තැනටත් insert merge field එකේ ස්ථානය කියන එක දුන්නා. මේ NIC එක මම අයින් කරනවා. ඒක රැගෙන ඉන්න කියලා තියෙන නිසා දීලා මේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් preview result කියන එක මෙතන මේ තියෙනවා මේ command එකක්. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ බලන්නකො AC සිරිපාල සමාජ සේවා නිලධාරී ආබාධ නැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම පුහුණු වැඩසටහන තමයි මෙයාව කැඳවන්නේ 2026 4 10 වෙනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තමයි මෙයාට තියෙන්නේ. මේ බලන්නකො මේ Excel ෆයිල් එකේ මේ බලන්නකො AB සිරිපාල සමාජ සේවා නිලධාරී එයාගේ පුහුණු වැඩසටහන මේක 4:10 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැඳවනවා කියලා කැඳවන් එන්න කියන තොරතුරු ටික මෙතෙන්ට වැටෙනවා. දීලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්
මේ මෙතන මේ next record කියන එකෙන් ඊළඟ එක්කෙනාගේ තොරතුරු ඊළඟ එක්කෙනාගේ තොරතුරු බලන්න පුළුවන් එකින් එකට. මේක ක්ලික් කරාම අවසානටම එනවා. මේ මෙතන මුල ක්ලික් කරාම first record කියන එක එනවාම කෙලින්ම මේ එක පළවෙනි එක්කෙනාගේ තොරතුරු ගාවටම එනවා. මෙතන ක්ලික් කරාම අවසාන එක්කෙනාගේ තොරතුරු තමයි පෙන්නන්නේ. මේ arrows වලින් ඉස්සරහට පිටිපස්සට යන්න පුළුවන්. ගිහිල්ලා ඊට පස්සේ දැන් හරි මම මේ ඔක්කොගෙම තොරතුරු ටික දාලා මේ preview එකත් බැලුවා හරි ඊට පස්සේ මම කරන්නේ finish and merge කියන එක ක්ලික් කරනවා. ඒ ක්ලික් කරද්දි මේ මෙතන තියෙනවා edit individual document කියලා එකක්. අන්න ඒක මම ක්ලික් කරනවා. ඒ ක්ලික් කරාම මේ වගේ dialog box එකක් එනවා. මේ dialog box එකේ මම මේ තියෙනවා merge records කියන තැන all කියලා එක තමයි select වෙලා තියෙන්නේ. ඒක select කරන්න select වෙලා නැත්නම් ඒක select කරලා okay කියලා දෙන්න. මේ බලන්නකෝ. මේ එකින් එකට ලියුම් 6ක් ජෙනරේට් වෙලා තියෙනවා. කිසිම වැරැද්දක් නැහැ. මේ බලන්න. SK රොහන් පීරිස් SK රොහන් පීරිස් කියන කෙනා කළමනාකරන සහකාර මෙයා මේ තියෙන කළමනාකරන සහකාරයා එයා ඊරාජ්‍ය කළමනාකරන පද්ධතිය ඊරාජ්‍ය කළමනාකරන පද්ධතිය මේ ඊරාජ්‍ය කළමනාකරන පද්ධතිය කියන පුහුණු වැඩසටහනට 2026 4/15 වෙනිදා දින පළාත් පුහුණු මධ්‍යස්ථානයේ තමයි ආව කැඳවලා තියෙන්නේ. ඉතින් අපිට මේක කෙලින්ම ඊට පස්සේ මේ ටිකටම print command එක දෙන්න පුළුවන්. තේරෙන්නේ නැති නේද? පොඩ්ඩක් මේ chat box එකට දාන්නකො තේරුණාද නැද්ද කියලා merge කියන එක අපිට මේ වැඩි වෙලා නැහැ. අපිට Excel එකත් කරන්න තියෙනවා, PowerPoint එකත් කරන්න තියෙනවා. පොඩි message එකක් දාන්න. හරි. තේරුණා කියලා දාලා තියෙනවා. හරි මම ආයෙ චුට්ටක් මේක කියලා දෙන්නම් ඔයාලට මේකම අරගෙන කොහොමද ඔයාලා මේ print එකක් මේ දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔයාලගේ මේ ඔෆිස් වල හරි ඉන්න තැන හරි ඒ printer එකක් තියෙනවා නම් ඒක install කරලා ඇති. install කරලා ඇති ඔයාලා දැනටමත් print ගන්න වෙති මම චුට්ටක් කියන්නම් ඒ වැඩිපුර දැනගන්න. ඔයාලට මේ හිතන්නකෝ මේ document එක කියලා මේකේ මෙතන මේ බලන්නකෝ මේකේ පිටු 6ක් තියෙනවා. මේ පිටු 6ක් තියෙනවා. මට ඕනේ මෙන්න මේ සුනීතා කුමාරි කියන එක්කෙනාට එයාගේ ලියුම ගන්න. එයා දෙවෙනියට ඉන්නේ. ඒ කොහොමද මම මෙතන මේ දෙවෙනියට ඉන්නේ? මගේ මේ වම් පැත්තේ කෙළවරේ මේ තියෙනවා pages 2 of 6 කියන එක. ඒ කියන්නේ page තියෙනවා 6ක්. 6 වෙනි page එකේ දෙවෙනි එකේ තමයි දැන් මම මේ ඉන්නේ කියලා තමයි මේ කියන්නේ. ඒකට මම කරන්නේ print එක ගන්න file ගියා. මේ දැන් නම් මෙතන print එකක් මුකුත් නැති හින්දා මේක print ගන්න බැරි වෙයි. මෙතන මේ print කියන command එක දුන්නාට පස්සේ මේ අපි දැන් මේ මෙතන මේ තියෙනවා print මගේ machine එකට install කරලා තියෙන printers තමයි මෙතන මේ පෙන්නන්නේ. මේ printer එකට මම default එක දීලා තියෙන්නේ. ඒක තෝරලා දීලා මෙතනින් දෙන්න ඕනේ. දැන් මේ මෙතන තියෙන print all pages කියලා. එතකොට all pages කියලා දුන්නහම සම්පූර්ණම මේ පිටු 6ම එනවා. 6 දෙනාටම එනවා. එතකොට මම දෙන්න ඕනේ එක්කෝ print current page කියන එක දෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මෙයා
අපි දැනගත්තනේ මෙයා දෙවෙනියට ඉන්නේ කියලා. නැත්තම් මෙතනින් දෙන්න ඕනේ දෙවෙනි page එක තමයි දෙන්න ඕනේ කියලා. මෙතන all තියලා තිබුණාද මෙතන pages 2 කියන එක දෙන්න. දීලා මේ මෙතනින් මේ පෙන්වන්නේ මේ එක පිටුවේ දෙපැත්තට එන්න ඕනේද කියලා. නෑ මං කියනවා print one side කියලා. ඊළඟ මෙතන මේ print කියන එක මේ බලන්න ඔයාලට වෙනස් වෙනවා. මම මෙහාට මේ print icon එක උඩට ගියහම ලා නිල් පාටක් එනවා. මේ අයින් කරාම මුකුත් නෑ සුදු පාට වෙනවා. මේ print කියන එක press කරාම ලියුම අපිට print කරගන්න පුළුවන්. ඒ මම ගියේ file ගිහිල්ලා print ගිහිල්ලා මෙතනින් එක්කෝ print current page කියන එක දෙනවා. එහෙම නැත්නම් all කියලා තෝරද්දි අපි page එක දැනගෙන ඉන්නේ දෙවෙනි page එක කියලා දෙක කියලා දුන්නා. මට දෙපැත්තටම නෙමෙයි ගන්න ඕනේ. එක කොලේ තනි පැත්තට දුන්නා. ඊට පස්සේ මෙතන A4 ඔක්කොම වැටිලා තියෙන උඩ ඊළඟ මේ print කියන එක command එක දෙනවා. එතකොට print එක අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මේ ඔයාලගේ කීබෝඩ් එකේ control එකත් එක්ක P මං කිව්වනේ පටන් ගද්දිම චුට්ටක් ඔයාලා මේ shortcut keys පාවිච්චි කරන්න කියලා. මං කිව්වනේ මේ මොකද්ද shortcut keys පාවිච්චි කරන්න කියලා. එතකොට අපි කීබෝඩ් එකේ control එකත් එක්ක P අකුර ඒ කියන්නේ print දෙන්න shortcut එක තමයි control එකත් එක්ක P. control එකත් එක්ක P press කරාම මෙන්න මේ අර ඔයාලා file ගිහිල්ලා print ගිහිල්ලා ආවේ. එයින් එතෙන්ට එනවා. එතකොට අර ඉස්සෙල්ලා මං කියලා දීපු විදිහටම මේක මේ දීලා print දෙන්න විතරයි ඔයාලට තියෙන්නේ. හරි. තේරෙන්නේ නැති නේද? හරි නේද? තේරෙන්නේ හරි මිස්. හරි තේරුණා. හරි. හරි අපි එහෙනම් මේ යමු Excel වලට. මොකද අපිට දැන් මේ කාලෙත් එක්ක ටිකක් අමාරුයි ඊගාව එකට යන්න. මේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න group එකට. අපි අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. හරි අපි Excel වලට යමු එහෙනම්.
හරි මම චුට්ටක් ආයි කියන්නම් මේ අන්මියුට් වෙලා තිබුණා. මේ Excel එක අපි ඕපන් කරගත්තට පස්සේ මේ Excel එකට කියන්නේ Excel workbook එකක් කියලා. ඒ workbook එකේ මේ sheets කීපයක් තියෙන. ඒ කියන්නේ sheets මේකට කියන්නේ sheet එකක් කියලා. මේක හරියට මේ කොටුල් පොතක මේ එක පිටුවක් වගේ. අපිට ඒ කියන්නේ පොතේ පිටු තියෙනවනේ. එතකොට මේ පොතක මේ පිටුවක් වගේ තමා මේ එක workbook sheet එකක් කියලා කියන්නේ. මෙතනින් අපට ඕන තරම් මේ හදාගන්න පුළුවන්. මේ sheets add කරන්න පුළුවන්. ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ෂීට්ස් අපට රීනේම් කරගන්නත් පුළුවන්. හිතන්නකෝ දැන් මේ ෂීට් 1 කියන එක තියෙනවා කියලා. ඒක මට රීනේම් කරගන්න. මම විදි දෙකක් කියලා දෙන්නම් ඔයාලට. මේ එකක් ක්‍රමයක් තමයි මේක උඩම ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරලා EX1 කියලා දාන්නම්. ඊට පස්සේ තවත් ක්‍රමයක් පුළුවන් මම මේ sheet 6 කියන එක වෙනස් කරලා පෙන්නන්නම් අනිත් ක්‍රමයට මේක තෝරලා මේකේ උඩ right click කරන්න එතන තියෙනවා rename කියලා එකක් මේ rename කියන එක ක්ලික් කරන්න මම මේකට දෙන්නම් ex.2 ඩබල් ක්ලික් කරා අපිට අවශ්‍ය sheet එකේ නම වෙනස් කරගත්තා ඔයාලට මේ Excel එකත් එක්ක වැඩ කරද්දී ඔෆිස් එකේ මේවා ඕනේ වෙයි. ඔයාලට මේකේ මේ කියන්නේ සිංහලෙන් වුණත් මෙතන ටයිප් කරන්න පුළුවන්. මම කරලා පෙන්නන්නම්. ඔයාලට හිතන්නකෝ මේ AG Office 46ක මොකක් හරි තොරතුරු මොන හරි ගන්න ඕනි කියලා. මේ කුරුණෑගල උත්තලම අපිට ෂීට්ස් වල නම් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේකට කලර් දාගන්නත් පුළුවන්. ඒක කරගන්නේ මේක උඩ රයිට් ක්ලික් කරන්න ටැබ් කලර් එකට යන්න වෙනස් කරගන්න පුළුවන් කලර්ස්. ඔයාලට ඩොකියුමන්ට්ස් හදද්දි මෙවුවා ප්‍රයෝජනවත් වෙයි. ඒක ලේසි ඒ කියන්නේ කලර් කෝඩ් එකක් වගේ දාලා එහෙම හදාගන්න අවශ්‍ය වුණාම මේ ඔයාලට පුළුවන් මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න. මේකට ගිහාම නිකන් මේ පාට ටිකක් ඔය බොඳ වෙලා නිකන් ෂේඩ් වෙලා වගේ පේනවා. නමුත් අනික් එකට ගිහාම ඒකේ අපි දාපු පාටම එකින් එකට ඔහොම පේනවා. හරි. ඔයාලට තේරෙනා නේද? තේරුණා නේද? දැන් මේ ෂීට් එකක් කියන්නේ මොකද්ද? මේකට ෂීට් ඇඩ් කරගන්නේ කොහොමද? කලර් එකක් දාගන්නේ කොහොමද? රීනේම් කරගන්නේ කොහොමද කියලා? තේරුණා නේද? පොඩ්ඩක් මේ chat box එකට දාන්න. මම ඇහෙනව නේද? ඇහෙනවා මිස්. හරි. තේරුණා නේද ඔයාලට මේ කියපු එක? තේරුණා. හරි. හරි. අපි බලමු. මම ඔයාලට ගිය සතියේ චුට්ටක් කියලා දුන්නා. මේ එකට කියන්නේ අපි සෙල් එකක් කියලා.
මේ සෙල් එක මෙහෙම ක්ලික් කරාම මේ බලන්නකෝ මේ මෙතන පෙන්නනවා C4 කියලා එකක්. වම් පැත්තේ මේ මෙතන උඩ name box එකේ පෙන්නනවා C4 කියලා. ඒ C4 කියන්නේ මේ බලන්න මේ මෙහෙම ඕනේ තැනක ක්ලික් කරාම ඔයාලා මේක තැනක ක්ලික් කරලා බලන්නකෝ මෙතන මේ name box එක උඩ මේ P19. ඒ කියන්නේ P කියන කොලම් එකේ 19 වෙනි සෙල් එකේ තමයි මම මේ කර්ස් එක තියලා මෙහෙම ක්ලික් කරලා තියෙන්නේ කියන එක තමයි මෙතන මේ කියන්නේ. හරි අපිට මේ Excel වල මේ වැඩ කරන්න කලින් අපි මේකේ මේ page setup එක හදාගන්න ඕනේ. මොකද මේ අපිට දැන් මේකේ මේ ගොඩ දිගටම තියෙනවනේ මේ බලන්නකො මේ මෙතන මේ මෙහෙම ගියාම අපිට ගොඩ මේ එහාට යන්නත් පුළුවන් දකුණු පැත්තට යන්නත් පුළුවන් මෙහෙම පල්ලෙහාට යන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ තියෙනවා මේ 16384ක් වගේ තියෙනවා. එතකොට මේ වගේ පේලි තියෙනවා 10,48,576ක් වගේ ප්‍රමාණයක් මට මතක හැටියට මේ තීරුයි පේලි තියෙනවා. ඒක නිසා මේක ලොකු පිටුවක්. අපි මෙහෙම මේ අපිට මෙහෙම දැක්කට මේ ලොකු පිටුවක්. මේ එතකොට අපිට ඕන තැනක මේක ටයිප් කරන්න පුළුවන්. හැබැයි Word එකේ අපිට පිටුව මාජින් එකත් එක්ක මේ පිටුවේ මේ ප්‍රමාණයට තමයි ටයිප් කරන්න පුළුවන් කියලා පෙන්නනවා. නමුත් මේ Excel sheet වල ඒක පෙන්නන්නේ නැහැ. අපි ඒක නිසා මේ Excel වල වැඩ කරන්න කලින් ගොඩ දෙනෙක් මුණ පානවා මේ ඒ කියන්නේ මුලින්ම අපි මේ sheet එකේ margin එක page එකෙම තෝරගෙන නැති නිසා මේ print එකක් එහෙම ගද්දි ලොකු ගැටලු වලට මුණ දෙන්න වෙනවා. ඒක නිසා අපි ඉස්සෙල්ලාම මේකේ page එක හදාගන්න ඕනේ. ඒක හදාගන්න ඕනේ මේ page layout කියන එකට ගියාම. ඒකෙන් මෙතන තියෙනවා මේ margin කියලා එක. margin කියන්නේ මේ සාමාන්‍ය print එකක් ගද්දි ඔයාලගේ මේ header එක footer එක left right දෙපැත්තට කොහොමද මේ margin ඉතිරි කරන්නේ අර word document එකක් අර තියෙන පෙන්නන්නේ ඒ වගේ තමයි මේ මෙතන මේ කියන්නේ. ඉතින් මෙතන මේ custom margin කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම මේ වගේ dialog box එකක් එනවා. ඒකෙන් ඔයාලට පුළුවන් මේ කියන්නේ top එක උඩට කොච්චරක් මේ තියන්න ඕනේද යටින් කොච්චරක් තියන්න ඕනේද දකුණට වමට කොච්චරක් තියන්න ඕනේද ඒ වගේ හදාගන්න පුළුවන්. හරි. මෙතන තියෙනවා orientation කියලා එකක්. ඒක ක්ලික් කරාම ඔයාලට මේක portrait එකක් විදිහටද ගන්න පුළුවන් page එක landscape කරලාද ගන්න පුළුවන්. ඒ කියන්නේ portrait කියලා කියන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ මම මේ මාක් කරලා තියෙන ලකුණු මේ විදිහට portrait කියන්නේ මේ විදිහට landscape කියන්නේ මෙන්න මේ වගේ පිටුව. මේ වගේ ගන්න ඕනේද නැත්නම් මේ වගේ ගන්න ඕනේද කියන එක තමයි මේ orientation කියන එකෙන් තෝරලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ page size එක තියෙනවා. page size එක දෙන්න පුළුවන් මේ A4 ද B5 ද letter ද legal ද එතනින් ඒක තමයි තෝරන්න තියෙන්නේ. මම මෙතනින් දාගන්නවා A4 වලට page size එකකින් මෙතන මේ page size කියන එක තෝරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ page setup කියන එකදී මෙතන පොඩි ඊතලයක් තියෙනවා. එතෙන්ට ගියාමත් මේ page එක තෝරන්න margin එක header footer එකට මොකද්ද දාන්න ඕනේ. ඒවා තෝරලා දෙන්න පුළුවන්. ඒ දැම්මහම මේ බලන්නකෝ ඔයාලට පේනවා මේ මෙතන මේ කඩිරි වගේක් තියෙනවා. මේ පිටුව වෙන් වෙලා. ඔයාලා මේ මෙතන මේ දකුණු පැත්තේ යට zoom out කරලා බලන්නකෝ. මේ බලන්නකෝ ඔයාලට පේනවා ඇති මේ බලන්නකෝ මේ එක A4 sheet එකක් මේ කියන්නේ මේ වගේ A4 sheets ගණනාවක් මේ අපි දැන් page එක තෝරලා දුන්නාම මේ තියෙනවා මේ ඔයා print out ගන්න පෙන්නන්නේ මෙන්න මේ කෑල්ල කියලා තමයි මේ වෙන් කරලා කඩේරි වලින් පෙන්නන්නේ මේ පැත්තෙන් මෙතෙන්ට මේ යටින් මෙතෙන්ට මෙතනින් page එක ඉවරයි කියලා තමයි මේ කියන්නේ ඔයාලට මෙතන මෙතන zoom in zoom out කරගන්න පුළුවන්. එතකොට මේ තව පොඩි කුඩා කරා නම් මේ බලන්නකෝ A4 pages කීයක් ඇද්ද මෙතන? මේ එක A4 page එකක් කියලා තමයි මේ පෙන්නන්නේ.
මේක මේ zoom in කරාම අපිට සාමාන්‍ය විදිහට වැඩ කරන sheet එකක් විදිහට ඉන්න පුළුවන්. මේ zoom in zoom out කරගන්න පුළුවන් ඔයාලට බලා ගන්න. හරි. තේරුණා නේද? මාජින් එක කොහොමද වෙනස් කරගන්නේ? ඒ විස්තරේ ඔයාලට තේරෙන්නේ නැති නේද? හරි තේරෙන්නේ නැති කියලා හිතනවා. හරි. මේ ඔයාලා දැන් මේ වැඩ කරන මේ Excel sheet එකේ workbook එකේ මෙතන ඔයාලා මේ ක්ලික් කරාම මෙතන මම කිව්වා name box එකේ C එකේ 10 වෙනි සෙල් එකේ තමයි ඉන්නේ කියලා මෙතන පෙන්නන්නේ. මෙතන මොකක් හරි ටයිප් කරන්නකෝ. ස්මාර්ට් කියලා මේ ටයිප් කරනවා. මෙතන මේ බලන්නකෝ මේ මොකද්ද මේ බණුක ස්මාර්ට් කියලා ටයිප් කරාම මෙතන මේ ෆෝමියුලා බාර් එකක් තියෙනවා. මේ ෆෝමියුලා බාර් එකේ මෙතන අපි මේ ටයිප් කරපු එක මෙතන පෙන්නනවා. ඒ කියන්නේ අපි මේ ඕනම තැනක ගිහිල්ලා මේ ටයිප් කරන එක මේ ෆෝමියුලා බාර් එකට මේ මෙතනින් පෙන්නනවා. එතකොට මේකත් මේ අපි ඔළුවේ තියාගන්න ඕනේ අපටත් මේක වැදගත් මේ බාර් එකක් ෆෝමියුලා බාර් එක. මම මේ ෆෝමියුලා බාර් එක ගැන කතා කරොත් මේ බලන්න මම පොඩි සමීකරණයක් හදන්නම් ABCD කියලා ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ ළමයි 3 දෙනා ගත්තු ලකුණු හරි. මේ ළමයි 5 දෙනා ගත්තු ලකුණු තමයි මෙතන තියෙන්නේ. මට මේ එයාලගේ මේ ටෝටල් එක මෙතෙන්ට ගන්න ඕනේ. මම මේ පාවිච්චි කරන්නම් සරල මේ ක්‍රමයක්. ක්‍රම කීපයකට ගන්න පුළුවන් මම එදත් ඔයාලට කියලා දුන්නා. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට ඔක්කොටම කලින් කියලා දෙන්නම් මේ ෆෝමියුලයි ෆන්ක්ෂන් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි ෂීට් එකක වැඩ කරද්දී ෆෝමියුලා ගැන කියනවා ෆන්ක්ෂන්ස් පාවිච්චි කරා කියලා කියනවා. එතකොට අපි බලමු මේ ෆන්ක්ෂන් කියන්නේ මොකක්ද? ෆෝමියුලා කියන්නේ මොකක්ද කියලා. ෆෝමියුලා කියන්නේ සූත්‍ර. ඒ කියන්නේ මෙන්න මෙහෙම. අපි සාමාන්‍ය මේක මේ මොකක් හරි එකතු මේ සෙල් එකක් ඇතුලේ අපිට ඕනම මේ කියන්නේ කැල්ලකින් කරන්න පුළුවන්. කැල්ලකින් කරන්න පුළුවන් සරල ගණිත ක්‍රම ඕන එකක් අපිට මේ සෙල් එකක් ඇතුලේ කරන්න පුළුවන්. ඒ මොනවා කරන්නත් කලින් අපි මෙතන මේ සමාන කිරීම ලකුණ ගහලා ඉන්න ඕනේ. සමාන කිරීම ලකුණ ගහලා මම කියනවා මෙයාට එකතු කරනවා මෙයා එකතු කරනවා මෙයා එකතු කරනවා මෙයා කරනවා මෙයා කියලා මම එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. මෙයාලගේ මේ ඔක්කොගෙම මේ ලකුණු වල එකතුව තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්නකො මේ ෆෝමියුලා බාර් එකේ වැටලා තියෙන එක. මෙතන මේ සෙල් එක ක්ලික් කරාම මෙතන මේ මම කිව්ව එකනේ වැදගත් දෙයක් තියෙනවා කියලා. මොකද අපිට මේක මේ සමීකරණයකින් ඒ කියන්නේ සූත්‍රයකින් හදලාද එහෙම නැත්නම් ශ්‍රිතයකින් හදලාද ඒ කියන්නේ ෆන්ක්ෂන් එකකින් හදලාද කියලා මෙතනින් මේ ෆෝමියුලා බාර් එක වැදගත් වෙනවා බලා ගන්න පුළුවන් අපි මොකද මේ කරලා තියෙන්නේ මෙතෙන්ද කියලා. තේරෙන්නේ නැති ෆෝමියුලා බාර් එක කොහොමද වැදගත් වෙන්නේ කියලා.
හරි. මේක තමයි අපි මේ සාමාන්‍යයෙන් මේ ෆන්ක්ෂන් ඒ කියන්නේ මේ කියන්නේ සමා වෙන්න ෆෝමියුලා. ෆෝමියුලා කියන්නේ සූත්‍ර. මේ එකකින් හදන්නේ මෙහෙම තමයි. එහෙම නැත්නම් අපි හදනවා මේක ෆන්ක්ෂන්ස් මේවා කරලා. ෆන්ක්ෂන් පාවිච්චි කරලා. ෆන්ක්ෂන් කියන්නේ සාමාන්‍යයෙන් කලින් ගොඩනගපු සූත්‍ර මේ අපට වැඩ පහසු කරගන්න මේ යොදා ගන්න විදිහ. මෙන්න මෙහෙමයි. මෙතන සමාන කිරීම ගහලා සම් කියන එක ගන්නවා. සම් කියන එක අරගත්තාම මේ ටික මම කියනවා A එකේ ඉඳලා E එක වෙනකම් මේ තමා මට මේ සම්පූර්ණ ලකුණු ඕනි කියලා අරගෙන වරහන වහනවා. එන්ටර් කරාම අර විදිහමයි මේ බලන්නකෝ ඒ ලකුණු ටික හැමම ටෝටල් එක එනවා. ඔයාලට තේරෙන්නේ නැති නේද මේ ෆෝමියුලා එකයි මේ කියන්නේ ෆන්ක්ෂන් එකයි වෙනස මොකක්ද කියලා? හරි අපි බලමු තව එකක්. ඔයාලට තේරෙන්නේ නැති මේ ෆෝමියුලායි ෆන්ක්ෂන් අතරයි වෙනස. හිතන්නකෝ දැන් මේ මොකද්ද අපිට තියෙනවා මේ ඔෆිස් එකක දැන් මේ ටී-ෂර්ට් අරවා මෙව හදනවනේ. මේ හදනවා. එතකොට මේ අපි දැන් සාමාන්‍යයෙන් මේ නමත් එක්ක එයාට මොකක්ද ඕනි කියලා මේ මාක් කරගෙන ගියා. එතකොට අපි දෙන්න ඕනේනේ මේ කියන්නේ මහන්න දෙන්න ඕනේ. එතකොට ලාර්ජ් කීයද, මීඩියම් කීයද, එක්සෙල් කීයද එහෙම කියලා අපිට ටෝටල් එකක් හරි මේ කවුන්ට් එකක් ගන්න ඕන වුණා. අපි කොහොමද කරන්නේ ඒක? අපි මෙන්න මේ විදිහටයි කරන්නේ. මේ චුට්ටක් බලා ගන්න. හරි. අපිට මේ මෙන්න මේ ටිකේ තමා ගන්න ඕනේ මේ කවුන්ට් එක කොහොමද කියලා. මීඩියම් කීයද ලාර්ජ් කීයද හිතන්න මේ ගොඩ දිගට දිගට යට ගොඩක් තිබුණා කියලා. එතකොට අපි කරන්නේ
මෙතන ගහනවා සමානයි countif වරහනක් දාලා මේ අවශ්‍ය ප්‍රමාණ ටික දැම්මා. දකින්න මෙතන මේ දාගන්න ඕනේ අපි ඔක්කොටම කලින් sizes ටික. count එක සමානයි count ifs වරහනක් දැම්මා. අපිට අවශ්‍ය මේ t-shirt ටිකේ small ඒවා කීයද? හරිනේ. මෙතන small ඒවා එකයි. ඊට පස්සේ මේකම පල්ලෙහාට ඇදගෙන ගියාම මේ XL එකයි හරි. large ඒවා දෙකයි හරි. medium ඒවා දෙකයි. small ඒවා එකයි. එහෙම තමයි සාමාන්‍යයෙන් තියෙන මොකක් හරි මේක count එකක් කී දෙනෙක් ඉන්නවද? නිලධාරියෝ ඒ කියන්නේ සංවර්ධන නිලධාරිලා කී දෙනෙක්ද? කළමනාකරන සහකාර නිලධාරියෝ කී දෙනෙක්ද? අන්න ඒ වගේ මේ ගන්නෙ මෙන්න මේ count if කියන එකෙන්. ආය කරන්න ඕනේ දෙයක කියලා දෙන්න ඕනේද? ෆෝමියුලා එක දෙන්න ඕනේද? පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න. පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මේ count ifs කියන එක ෆන්ක්ෂන් එක මම කියලා දෙන්න ඕනේද ආයෙ පාරක්? මම ඇහෙනවද? ඇහෙනවා මිස් හරි. හරි. ඔයාලට ප්‍රශ්නයක් නැහැ නේද? මේ count එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ sheet එක. මෙතන හරි. මේ ෆෝමියුලා බාර් එකේ මෙතන මේ බලන්නකෝ මෙතන මම මේ count එක මෙතන මේ සෙල් එක ප්‍රෙස් කරාම මෙතන මේ වැටෙනවා මේ මං හදපු ඒ සමීකරණේ. හරි. හරි අපි එහෙනම් මේ Excel එක නවත්තමු. මොන හරි තව දිගට මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට group එකට message එකක් දාන්න. අනිවාර්යයෙන්ම අපි ඒවට පිළිතුරු දෙනවා. අපි එහෙනම් PowerPoint වලට යමු. මෙතන මම කලිනුත් කිව්වා ඩෙස්ක්ටොප් එකේ PowerPoint icon එක ඇති. එහෙම නැත්නම් task bar එකේ ඇති. එහෙම නැත්නම් මෙතන search කරලා PowerPoint කියලා search කරාම එනවා. අපි මේ blank document එකක් ගන්නමු. මම ගිය සතිය වලට කතා කරා මේ page එකකට කොහොමද picture එකක් දාන්නේ, shape එකක් දාන්නේ, එහෙම කොහොමද කියලා. මුකුත් එහෙම ගැටලුවක් නම් නැතුව ඉතින් මුකුත් message එකක්වත් දාලා තිබුණේ නැහැ.
හරි අපි එහෙනම් අද බලමු මේකට මේ ඇනිමේෂන් කොහොමද මේ දාන්නේ ෂේප් එකකට මේ ස්ලයිඩ් එකකට ඇනිමේෂන් එකක් කොහොමද දාන්නේ කියලා අපි බලමු. චුට්ටක් ඉන්න. හරි. අපි මේ බලමු මේ කොහොමද මේකට මෙහෙම අපි ප්‍රසන්ටේෂන් එකක් ඔෆිස් එකට ඕන වෙනවා. අපි කොහොමද ඒක හදාගන්නේ කියලා බලමු. මම දාන්නම්. මං ගිය සතියේත් කියලා දුන්නා ඔයාලට කලර්ස් එහෙම කොහොමද දාන්නේ කියලා. හරි. මට මේ වගේ මේ අකුරු තියෙනවා මේ පිච් එකක් තියෙනවා මම පිච් එක අරගෙන මෙතනින් මේ ඩබල් ක්ලික් කරලා පිච් ස්ටයිල්ස් වලට ගිහිල්ලා මෙතනින් මම මේ ෂේප් එකක් දාගත්තා. ඔයාලටත් පුළුවන් මේ වගේ දෙයක් කරලා බලන්න ප්‍රැක්ටිකල්ම කරන්න. මට දැන් ඕනේ මෙන්න මේකට ඇනිමේෂන් එකක් දාගන්න. කොහොමද මම ඒක කරන්නේ? ඔයාලට මේ තියෙනවා රිබන් එකේ මෙතන ඇනිමේෂන් කියලා මේ ටැබ් එකක්. මේ ඇනිමේෂන් කියන ටැබ් එකට ගියාම මේ මෙතන තියෙනවා මේ කීපයක් ඇනිමේෂන් වර්ග. මෙතන මේ බලන්නකො දකුණු පැත්තේ පොඩ්ඩක් තියෙනවා මැද්දෙන් වගේ ඩ්‍රොප් ඩවුන් එකක් ඇනිමේෂන් ස්ටයිල් කියලා. ඒක ක්ලික් කරාම ඔයාලට පුළුවන් මේ එන්ට්‍රන්ස් මේ ගොඩක් දේවල් මේ ඇනිමේෂන් වර්ග තියෙනවා. මෙතනින් මේ more entrance effects වලට ගියාම මෙතන නැති දේවල් මෙතනින් තෝරලා අපිට ගන්න පුළුවන්. හිතන්නකෝ මම ගන්නවා මේ wheel එක විදිහට කියලා. මේ අපිට preview එකක් පේනවා. ඒක ඕකේ කරා. ඊට පස්සේ මට මේ පිච් එකකටත් ඇනිමේෂන් එකක් දාන්න ඕනේ. මම මෙතනින් මේක දාගත්තා. පොඩ්ඩක් මේ මෙතන ගිහිල්ලා ස්ලයිඩ් ෂෝ වලට ගිහිල්ලා මේක ප්ලේ කරලා බලන්න. මවුස් එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ කීබෝඩ් එකේ ඇරෝ කී එක ප්‍රෙස් කරන්න. ස්මාර්ට් ටෙක් කියලා ආවා. පිච් එකට ඇනිමේෂන් එකක් වැටුණා. ඔයාලට මෙතන මේක සිලෙක්ට් කරලා මේ අකුරු ටික සිලෙක්ට් කරලා මේ බලන්නකො මෙතන මේ ඇනිමේෂන් එකේම තියෙනවා මෙතන මේකක් ටයිම් ඉන් කියලා කමාන්ඩ් වගේක්. ඒකේ තියෙනවා මම දාලා තියෙන්නේ start on click කියලා එකක්. ඔයාලට මෙතනින් දාගන්න පුළුවන් මේ කියන්නේ මවුස් එකකින් මේ ක්ලික් කරනවද ඊට පස්සේ ටයිම් එකක් දෙනවද එහෙම කියලා මේ මෙතනින් අපිට මේ විනාඩි 2කට පස්සේද ඒ වගේ අපිට තෝරලා දෙන්න පුළුවන්. ඔයාලා මේක ප්‍රැක්ටිකල් කරන්න. එතකොට ඔයාලට මේ හොඳටම තේරෙයි.
සාමාන්‍යයෙන් අපි නම් පාවිච්චි කරන්නේ ටයිමින් දෙන්නේ නෑ මෙතන මවුස් එක ක්ලික් කරන්න හරි කීබෝඩ් එකේ ඇරෝස් කී ප්‍රෙස් කරාම යන්න විදිහට තමයි අපි සාමාන්‍ය ප්‍රසන්ටේෂන් එකක් දාන්නේ. මොකද ටයිමින් එකට දැම්මහම අපි දෙයක් කතා කරලා ඉවර වෙන්න කලින් ඒ ඇනිමේෂන් එක ගිහිල්ලා ඉවර වෙන්න පුළුවන්. ඒක නිසා. මේ අපිට ඕන විදිහට මේ ඇනිමේෂන් දාගන්න පුළුවන්. හරි. ඒක මේ හරිම සරලයි. මෙතන මේ රිබන් එකේ තියෙනවා ඇනිමේෂන් කියලා ටැබ් එකක්. අපිට ඉස්සෙල්ලම අවශ්‍ය එක තෝරලා ඉන්න ඕනේ. තෝරලා ඉඳලා තෝරගෙන තමයි අපි ඇනිමේෂන් එක දාන්නේ. නැත්තම් මේ ඇනිමේෂන් මේ මෙතන මේ තියෙන කමාන්ඩ්ස් ටික ඇක්ටිව් වෙලා වෙන්නේ නැහැ. මේක උඩ මෙම ක්ලික් කරාම තමයි ඒ ටික මේ ඇක්ටිව් වෙන්නේ. හරි. අපි බලමු මම දැන් තව ගන්නවා බ්ලැන්ක් ඩොකියුමන්ට් එකක්. මේ වගේම මේ දෙකම මේ වගේම මම අපිට සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ දැන් මම මේ බ්ලැන්ක් ඩොකියුමන්ට් එකක් ගත්තා. මේකේ මොනවත් අකුරු ටයිප් කරන්න බෑනේ. මොනවත් වදින්නේ නැහැ. එක්කෝ මම මෙතන ඉන්සර්ට් ගිහිල්ලා මෙතන මේ තියෙනවා shapes කියලා කමාන්ඩ් එක. ඒකට ගියාම මෙතන මේ ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන එහෙම ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේක ගත්තා. මේක රයිට් ක්ලික් කරලා කොපියක් අරගෙන මෙතන මේ යටින් තියලා පේස්ට් කරා. සමාන මේක කොපි කරා මෙතන යටින් තියලා පේස්ට් කරා. එතකොට අපිට මේ අවශ්‍ය එක මෙහෙම වෙනස් කරගන්න පුළුවන්. වර සරල විදිහක් පාවිච්චි කරන්න. පිච් එකක් ඇදලා ගන්නවා මෙතෙන්ට දා ගන්නවා. එලා අරගෙන මේකේ මේ ටික වෙනස් කරගන්නවා පොඩ්ඩක් ඉන්න. හරි. මේක මෙහෙම ගත්තා. මට ඕනේ මේ ස්ලයිඩ්ස් දෙක අතර මේ ඇනිමේෂන් එකක් එන්න. මම එතකොට ගන්නේ මෙතන මේ තියෙනවා මෙතන මේ රිබන් එකේ ඩිසයින් කියලා එකක්. මේ සමාන ට්‍රාන්සිෂන් කියලා එකක්. ඒකට ගිහිල්ලා අපිට මේ දෙවෙනි එකේ ඉඳන්නේ මේක පෙන්වන්න ඕනි. මේ පළවෙනි එකේ ඉඳන්නේ ඊට පස්සේ මේක මේ දැම්මා. දාලා මෙතන මේ ප්ලේ කරලා බලන්න. ට්‍රාන්සිෂන්ස් වලට ගියා. හරි. මං හිතන්නේ තේරෙන්නේ නැති ඔයාලට මේ ඇනිමේෂන් එකක් කොහොමද දාන්නේ ට්‍රාන්සිෂන් එකක් කොහොමද දාන්නේ කියලා පොඩ්ඩක් තේරුණාද නැද්ද කියලා මට මේ chat box එකට මැසේජ් එකක් දාන්නකෝ.
ඔයාලට ඇහෙනවා නේද මේ කට්ටිය මොකද නිදිද නිදිමතද ගැටලු නැද්ද පොඩ්ඩක් මට chat box එකට දාන්න message මොනවා හරි ගැටලු තියෙනවා නම් කතා කරගන්න කට්ටියට මම ඇහෙනවද message එකක්වත් නැහැ කතා කරන්නෙත් නැහැ තේරෙනවද කොහොමද පොඩ්ඩක් මට විස්තර කියන්න ඇහෙනවා මිස් හරි. හරි මොන හරි ගැටලු තියෙනවද ඔයාලට තේරෙනවද මේ ප්‍රසන්ටේෂන් එක කොහොමද ගන්නෙ පිච් එකක් ගත්ත හැටි ගිය සතියේ මම කියලා දුන්නා ඇනිමේෂන් එකක් දාගන්න හැටි ට්‍රාන්සිෂන් එකක් එහෙම දාගන්න හැටි තේරුණාද ඔව් මිස් තාව කරලා බලලා මොකක් හරි තිබ්බොත් ඉතින් ආයෙත් පස්සේ තමයි අහන්න වෙන්නේ. ඒක තමයි මේ ඒක බය වෙන්න වෙනකොට එපා ඔයාලා ඊට ඕනේ පස්සේ ගැටලුවක් තියෙනවා නම් මේ මැසේජ් එකක් දාන්න ගෲප් එකට අපි මේ කරන ඔයාලට උත්තර දෙනවා ඒවට අනිවාර්යයෙන්ම මේ ඔයාලා ප්‍රැක්ටිකල්ම මේවා කරන්න නැත්තම් නම් හුරු වෙන්නේ නැහැ මේ කොහොමත් මේ ප්‍රැක්ටිකල්ම කරන්න වෙනවා නැත්තම් අපි නෝට් එකක් බලලා එහෙම පාඩම් කරලා එහෙම ඔලුවට දාගන්නවා වගේ නෙමෙයි මේ විෂය මේ අපි ප්‍රැක්ටිකල්ම කරලා හුරු වෙන්න ඕනේ හිමාලය මිස් මං හිතන්නේ ඇහෙන්නේ නෑ වෙන්න ඕනේ. හරි දැන් එහෙනවා නේද දැන් හරි මිස්. හරි thank you
ඔයාලට මෙතන මම කිව්වේ මෙතන මේ අයිකන් තියෙනවා මේ ඉන්සර්ට් කියන ටැබ් එකේ යටතේ අයිකන් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම ඔයාලට මේ අයිකන් තියෙනවා මෙතනින් මේ තෝරලා ගන්න පුළුවන්. ලොකේෂන් එහෙම කියලා කිව්වම ලොකේෂන් වලට අදාළ ඒවා people right මේකත් තෝරලා ඉන්සර්ට් කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම මේ අපිට මෙහෙම මේ එඩ් කරගන්න පුළුවන්. පාට වෙනස් කරගන්න පුළුවන් ඒ වගේ. ඕනම දෙයක් මේ ඉතිනින් කරගන්න පුළුවන්. මිස් ඇහෙන්නේ දැන් එහෙනවද? නැහැ. හරි. අපිට මේ වගේ මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තු පික්චර් එකක් ඕනම දෙයක් මේ දාගන්න පුළුවන්. මේ අපිට ඇනිමේෂන් වෙන ඕනම දෙයක් මෙහෙම මේ අරගෙන අපි ප්‍රසන්ටේෂන් එකට මේ ඇඩ් කරගන්න පුළුවන්. මම මේ ගත්තේ මේ කුරුල්ලව යන්න ඕනේ අපි Google එකට. Google එකට ගිහිල්ලා එතන Google එකට ගිහිල්ලා මම ටයිප් කළා prime word gif animation කියලා. එතකොට මේ GIF GIF කියන මේ කැටගරි එක යටතේ අපිට පොඩි ඇනිමේෂන් වෙන දේවල් තමයි මේ ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලත් ඕන සර්ච් කරලා බලන්න. GIF animation කියලා දැම්මම ඔහොම ඇනිමේට් වෙන ඕනම දෙයක් මේ අපිට ගන්න පුළුවන්. ඒක මේ ඩවුන්ලෝඩ් කරගෙන මම අර කලින් ඔයාලට කියලා දුන්නා වගේ මේක එක්කෝ මෙතනින් මෙහෙම අපි ඩවුන්ලෝඩ් කරපු තැනින් මෙහෙම ඇදලා ගෙනත් දානවා. එහෙම නැත්නම් ඉන්සර්ට් ගියා පික්චර් වලට ගියා this device වලට ගියා ඩවුන්ලෝඩ් වෙච්ච ෆෝල්ඩර් එක පෙන්නුවා. දැන් ඩවුන්ලෝඩ් කරේ මේක ඉන්සර්ට් කරා. ඔය ඊට පස්සේ හදාගන්න පුළුවන් අපිට. මට තව දෙයක් ඔයාලට කියලා දෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ මේක වර්ඩ් වලටත් අදාළයි. මේ වගේ මේ දෙකක් මෙහෙම තියෙනවා ෂේප්ස් දෙකක්. මට ඕනේ මේ පොඩි ෂේප් එක මේ ලොකු ෂේප් එකට පිටිපස්සෙන් තියන්න. එතකොට මම කරන්නේ right click කරලා මෙතන තියෙනවා මේ bring to front කියලා තියෙනවා. send to back කියලා තියෙනවා.
මේ ඒ කියන්නේ එක්ක ඉස්සරහට එන්න එහෙම නැත්නම් පිටිපස්සට වෙන්න. ඒක මේ මෙතනින් අපිට තෝරලා දෙන්න පුළුවන්. මෙයා එතකොට මෙයාගේ පිටිපස්සට මේ ගිහින් තියෙන්නේ. ඉස්සරහට එන්න ඕන නම් print from. මේ එතකොට ඉස්සරහා ඉන්නේ. හරි. මේ බලන්න. මෙහෙම ඉතින් අපිට මේ අපේ මේකේ දීලා තියෙන ඇනිමේෂන් නැතුව මේ අපිට මෙහෙම ඇනිමේට් කරගන්නත් පුළුවන්. හරි. මම තව පොඩි දෙයක් කියලා දෙන්නම්. මට ඕනේ මේක ක්ලික් කරාම මම මේක සේව් කරගන්නම් ඉස්සෙල්ලා ඩෙස්ක්ටොප් එකට. හරි. මට ඕනේ මේ කුරුල්ලා ක්ලික් කරාම මේ පළවෙනි ස්ලයිඩ් එකට යන්න ඕනේ. මම කොහොමද ඒක කරන්නේ? මම මේ අවශ්‍ය මේ ඔබ්ජෙක්ට් එක මෙහෙම සිලෙක්ට් කරලා මෙතන තියෙනවා ඉන්සර්ට් කියන ටැබ් එකට යටතේ ලින්ක් කියලා මේ කමාන්ඩ් එකක්. ඒක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාම මෙතන තියෙනවා දකින්න. දැක්කද ආවා? මේක සිලෙක්ට් කරා ඉන්සර්ට් යටතේ ලින්ක් කියන එකට ගියා. ඒකේ කරන්ට් ෆෝල්ඩර් එකේ අපේ මේක දුන්නා. දුන්නාට පස්සේ පළවෙනි පේජ් එකට යනවා. තේරෙන්නේ නැති ලින්ක් එකක් කොහොමද දාගන්නේ කියලා. එහෙම නැත්නම් මේ අකුරු ටික ක්ලික් කරාම මේ පේජ් එකට එන්න ඕනේ. මේ අවශ්‍ය මේක දුන්නා තේරුවා. ඕකේ දුන්නා. මේක ක්ලික් කරාම පළවෙනි පේජ් එකට ලෝඩ් වෙනවා. ලින්ක් එකක් කොහොමද දාන්නේ කියලා තේරෙන්නේ නැති මේකත් ඒ විදිහමයි සේව් කරගන්නේ ෆයිල් ගිහිල්ලා සේව් ඇස් ගියා අපේ මේ මැෂින් එකේ මම මේ තෝරන්නේ this PC වල මේ ඩයලොග් බොක්ස් එක එනවා ඒකෙන් මෙතන මේ ඩෙස්ක්ටොප් එකට මේ ෆයිල් නම මම වෙනස් කරා 1 2 3 4 කියලා ප්‍රසන්ටේෂන් එකක් ඒ කියන්නේ PPTX එකක් විදිහට සේව් කරා මේ තියෙන්නේ මම දැන් මේ හදපු මේ ඩොකියුමන්ට් එක. හරි ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා මොනවා හරි ගැටලුවක් තිබුණොත් මේ අපිට ගෲප් එකට මැසේජ් එකක් දාන්න මොනවා හරි ගැටලුවක් තියෙනවද කියලා දැනගන්න කැමතියි. මැසේජ් එකක් දාන්න
මාව ඇහෙනව නේද? ඇහෙනවා මිස්. හරි. එහෙනම් අපි අදට නවත්තමු. අපි මේ සාමාන්‍යයෙන් බේසික්ම මේ Word Excel PowerPoint තමා කරේ. අපේ ඉතිරි ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඒකට සියලු දෙනාටම පුළුවන්කමක් තියෙනවා නම් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. මොකද සම්බන්ධ වෙනව නම් චුට්ටක් කලින්ම කියන්න දැනටමත් මේ 110ක් 12ක් විතර වගේ තියෙනවා. ඉන්නවා මේ තව 10 දෙනෙකුට 12 දෙනෙකුට විතර වගේ අපට අවස්ථාව දෙන්න පුළුවන්. ඒක නිසා චුට්ටක් මේ බලන්න ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න මේ මොකද අපි මේක බේසික්ම මූලික ටිකම තමයි මේ කරේ Word Excel PowerPoint වල පුළුවන් නම් අර ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න. එතකොට මීට වඩා ඔයාලට ඇඩ්වාන්ස් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි එහෙනම් බොහොම ස්තුතියි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ chat box එකට මැසේජ් එකක් දාන්න.